වැදගත් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. අද වඩු වගයක් ගන්න එළියට යනවා කියලා තීරණය කරා. හදිසියෙම තමයි තීරණය කරේ. ඉතින් බබත් එක්ක යනවා කියලා හිතුවේ නැහැ. ආවනාට මං හිතුවා එයාවත් අරන් යන්න ඕනේ කියලා. ඉතින් ඉක්මනට කෑම හදා ගන්නත් ඕනේ, බෑග් පැක් කර ගන්නත් ඕනේ. ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා ඒ වගේ හදිසියෙම එළියට යනකොට කොහොමද මං ඉක්මනටම බෑග් එක පැක් කරගන්නේ, කෑම හදාගන්නේ කියලා මම මේ වීඩියෝ එක අරගෙන ආවා. මේ වෙනකොට බබා උදේ කාලා හිටියේ. දැන් ඉක්මනටම මට විනාඩි 10න් වගේ හදා ගන්න පුළුවන් විදිහට මම අල පොඩිවට මේ ගාලා කැරට් ගාන එකේ ගාලා අර වගේ චිප්ස් විදිහට මං එළගි තෙල් එකේ තමයි බැදගත්තේ. ඊට පස්සේ හබල වෙති ටිකක් හදලා දාගත්තා යාගේ මේ කප් එකට සහ බිත්තරයක් ඔම්ලට් දාලා දාගත්තා. බිත්තර එක මම බටර් එකේ තමයි ඔම්ලට් දාගත්තේ. මේ වගේ කප් එකක් මම කප් දෙකක් අරන් තියෙනවා. එතකොට මට කෑම වේල් දෙකක් එයාට අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදේ කාලා ඉන්නේ. මම යන්න කලින් යෝගට් එකකුත් තව කවා ගත්තා ගෙදරදී. ඊට පස්සේ මේ දවල් කෑම එක තමයි මම මේ කප් එකේ දාගත්තේ. සහ මං ෆාලින් බෝටල් එකකට දාගන්නවා යට උණු වතුර. ඊළඟට එයාගේ ටොමීටිපි එක බොටල් එකකට මම දාගන්නවා එයා බොන වතුර එක. සහ අනිත් බෝතලේ මම එම්ටි ගෙනියනවා. ෆෝමියුලා එකත් මම දාගන්නවා. හදිසියට බඩගින්නක් ආවොත් අර උණු වතුරකින් කෑම මදි වුණොත් එහෙම දාලා ෆෝමියුලා එකක් හදලා දෙන්න. ඊට පස්සේ මම තවත් කප් එකක එයාගේ සීරියල් එකක් අරන් ගියා. ඔයගොල්ලන්ට පුළුවන් හදිසියෙම යනවා නම් ওই සීරියල් ටිකක් හරි වෙන ගෙදර හදලා තියෙන ಗುಣ සීරියල් එකක් හරි දාගෙන යන්න මගදී දෙන්න. එතකොට ඒ ටික තමයි මම කෑම වලට රෙඩි කරගත්තේ. අපි ඊළඟට බලමු ඇඳුම් මොනවද රෙඩි කරගත්තේ කියලා. බෑග්ස් දෙකක් ගෙනියනවා මං. මේ බ්ලූ එක මං ඇඳුම් දාගෙන යන්නේ. අනිත් එකේ තමයි කැම ටික දාගෙන යන්නේ. ඊට පස්සේ මේ බ්ලූ එකට මම සිප්ලොක්ස් බෑග් වල දාලා තමයි වෙන වෙනම පැක් කරන්නේ. මගේ වීඩියෝ එකේ සමහර දේවල් පේන්නේ නැතුව යන්න පුළුවන්. මොකද මම බෑග් එක හදන ගමන්ම තමයි වීඩියෝ කරේ. මම නැප්කින්ස් 3ක් විතර ගත්තා. ඊට පස්සේ ආවට බ්ලැන්කට් එකක් මම වෙනම ගෙනියනවා. ඊට පස්සේ වශයෙන්ම දේ තමයි බර්බ් ක්ලොත් කවනකොට ඕනේ එකයි. හැබැයි වේල් දෙකක් නම් බර්බ් ක්ලොත් දෙකක් ගෙනියන්න. තව එක්ස්ට්‍රා අපි අතේ තියන් යන්න ඕන බර්බ් ක්ලොත් එකක්. ඒ කියන්නේ මම බර්බ් ක්ලොත් 4ක් විතර අරගන්නවා. මොකද බිම වැටුනොත් එහෙම අපිට වෙන එකට මාරු කරන්න වෙන හින්දා. ඊට පස්සේ එච්චරයි ඊළඟ එරෙදි වලින් ඊළඟට මම යාට මොනවාද පැම්පස් ගන්නවා. පැම්පස් මම වෙනම චූටි බෑග් එකකට 3ක් 4ක් දාගෙන යනවා යන වෙලාවල්ත් එක බලලා. ඊට පස්සේ ටිෂු පැක් එක අනිවාර්යෙන් දාගෙන යන්න. බබව හොදන්න තැනක් තිබ්බේ නැත්නම් ටිෂු එක වටිනවා. වෝටර් ඒ කියන්නේ වයිප් එකක් අරගෙන තියාගන්න. ඊළඟට එක්ස්ට්‍රා සොක්ස් දෙකක් ගෙනියනවා. ෂූස් තියෙනවා. මං එයාට ෂූස් දාන්න නැහැ. ටිකක් කරදරයි කියලා මට තාම හිතෙනවා. එයා ඇවිදින්නේ නැති නිසා තාම. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් ඒගොල්ලෝ යාගේ ක්‍රීම් එකක්, පනාවක්, පෙනඩෝල් සිරප් එකක්, බෙහෙත් පොවන මොනවා හරි එයාට නැත්නම් වෙන විටමින් එක්ස්ට්‍රා දෙන්න තියෙනවා නම් ඒවා දාගන්න. මම ඒවා නම් අරන් ගියේ නැහැ මේ වෙලාවේ. තව එක්ස්ට්‍රා සූට් දෙකක් විතර දාගන්න. මොකද කෑම කවනකොට ඇඟේ ගෑවුනොත් අපිට බබාට චේන්ජ් කරන්න වෙන නිසා. ඉතින් මම ওই ටී-ෂර්ට් තමයි යට තෝරන්නේ. අන්තිමට මම මෙන්න මේ බ්ලූ කලර් එකයි බ්ලූ පොඩි ෂෝට් එකයි තමයි අඳගෙන යනවා කියලා තීරණය කරේ. මම පැම්පස් එක දාලා සමහරවිට කලිසමක් අඳන්නේ. ඒ කියන්නේ හොස්පිටල් එකට වගේ යනවා නම් ඇත්තටම පැම්පස් විතරක් දාගෙන යනවා. ක්ලිනික් එකට වගේ යනවා නම් කොහරි ගමනක් ඒ කියන්නේ මේ වගේ යනවා නම් shopping කරන්න වගේ යනවා නම් මම එයාට පැම්පස් එකට උඩින් පොඩි ෂෝට් එකක් දාලා සොක්ස් තමයි දාන්නේ. මම තව ගත්තා වුණ එතකොට එක්ස්ට්‍රා තව සොක්ස් දෙකක් විතරක් තවත් අරගත්තා. මොකද බැරි වෙලාවත් යුරින් පාස් කරොත් පැම්පස් එක ගලවද්දී යාගේ සොක්ස් තෙමෙන්න පුළුවන්. එතකොට තව එක්ස්ට්‍රා දෙකක් අරගෙන යන්න. එක්ස්ට්‍රා ටී-ෂර්ට් දෙකකුත් එක්ක. ඒ ටික තමයි මම දාගන්නේ. මම ඒකේ බර්බ් ක්ලොත් දෙකක් ඉස්සරහට දාගන්න. එකක් අපිට නිතරම යූස් කරන්න.
අනිත් එක කවනකොට මුලින්ම ගන්න. ඊට පස්සේ එක්ස්ට්‍රා shopping ඔරයක් ගෙනියනවා. පැම්පර්ස් කොහේ හරි දාන්න ඩස්බින් එකක් තිබුණ නැත්නම් අපිට ඒකට දාගෙන අරන් එන්න පුළුවන්. ඊට පස්සේ සිප්ලොක් බෑග් එකේ යාගේ අර එක්ස්ට්‍රා සූට් දෙකයි සොක්ස් දා ගන්නවා. මේ බෑග් එකකට දාලා මම පැම්පර්ස් ටික වෙනම දා ගන්නවා. ඊළඟට ටිෂු පැක් එකත් ඒ ළඟින්ම තියා ගන්නවා. ඊළඟට යාගේ බ්ලැන්කට් එක වෙනම උරේ කවර් එකට දාලා දා ගන්නවා. ඊට පස්සේ බර්බ් ක්ලෝත්ස් ටිකයි යාගේ නැප්කින්ස් 3ක් 4කුයි මම වෙනම සිප්ලොක් බෑග් එකකට දාලා දා ගන්නවා. මේ ටික තමයි මම සාමාන්‍යයෙන් දවසකට එළියට යනකොට යාට අරගෙන යන්නේ. ඇත්තටම මට මේ ටික ප්‍රමාණවත්. ඉතින් ගොඩාක් බඩු උස්සගෙන යන්නේ නැතුව මේ ටික ගෙනිච්චොත් ඔයාලටත් ඇති වෙයි කියලා මං හිතනවා. ඊට පස්සේ යාව අඳගෙන අතේ ගෙනියනකොට අර වගේ පොඩි හෑන්ඩ් පිලෝ එකයි තව වෙනම බ්ලැන්කට් එකක් මම ගන්නවා. ඒ දෙක කියන්නේ අපිට යනකොට යාව අරගෙන යන්න පුළුවන් ඒ දෙක යූස් කරලා. ඊට පස්සේ මෙන්න බෑග් එකට මම යාගේ දවල් කෑම එකයි අමතර තව කෑම එකයි ෆෝමියුලා එකයි වෝටර් බෝටල් එකයි ඊට පස්සේ උණු වතුර බෝටල් එකයි එම්ටි බෝටල් එකක් දාගෙන දිනවා ෆෝමියුලාස් හදාගන්න. තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ගේ බබා කෑම ෆින්ගර් ෆුඩ්ස් වලට තාම හුරු වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මේ කෑම එක මර්ජ් කරලා අරන් යන්න. ෆෝමියුලා එකෙන් දාලා බබාට කවන්න පුළුවන් ඔකු ගතියට හදාගන්න. හරි අපි ඉතින් ළඟ බඩු ගන්න යනවා නම් යන්නේ ලේඩි ජේකට. ඔයගොල්ලන්ගේ බබාලත් ගියොත් මෙන්න මෙතන තියෙනවා චූටි චූටි වාහන ටිකක්. ඒ ටික පදින්න පුළුවන් එයාලට. මේ අපේ පුතත් මේකට හරියට ආස වුණා. අපි හිතුවට තේරෙන්නේ නැහැ කියලා හොඳට අල්ලගෙන ඉන්නවා. එකකින් අල්ලගෙන එයා වාහන පදිනවා වගේ මේ බ්‍රූම් කියලාත් කියනවා. හරි ආස වුණා. වැඩි ගාණක් ගන්නයි විනාඩි 3ක් 4ක් පදින්න පුළුවන් එකක් රුපියල් 30යි ගන්නෙ. වාහන පහම පැද්දත් රුපියල් 200ක්වත් ගන්න. මේ විනාඩි 5 ඊට වැඩි වෙලාවක් ඉන්නෙත් නැහැ අපේ වයසේ බබාගේ වයසේ බබාක් නම්. ටිකක් ලොකු දරුවෙක් නම් චුට්ටක් ඉඳී ආසාවට මේ අපේ බබාලට චුට්ටක් අර මාස 11ක් කියන්නේ වටපිටේ ගොඩාක් ඇවිදින්න බලන්න කැමති. And broom. හොඳට ඉන්නව බලන්න. හරි සතුටුයි. Again. And broom. Manika. Chuti. What even a balano? ඔන්න තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා යන්න වාහනයක් හොයාගෙන. හරි කැමති ඒවට. මම එයාට දැන් 11 month activities වලට මොනවා හරි toys ටිකක් ගන්න ගියේ. ඔයාලා දන්නවා මගේ පරණ වීඩියෝස් බලනවා නම් ෆ්ලෑෂ් කාඩ්ස් ඊළඟට මම අර එයාට grab කරන්න පුළුවන් toys, nature walks ඒ වගේ ඒවත් එක්ක 7 month විතර පැන්නාම පොඩි බොක්ස් ගෙනාවා. ඒවා දැන් ඇත්තටම අර පොඩි කාලේ ඉඳන් බලන්න ලොකු රූප තියෙන පොතකුත් ගෙනත් තිබ්බා. ඒවා දැනටත් එයාට අපි පෙන්නපුවාම හරි නමක් කිව්වම හරි එයා පෙන්නනවා. ඒකෙන් ගොඩක් ඉගෙනගෙන තියෙනවා එයා. මම මේ පාර ගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්න. අම්මා මෙන්න මේ බිල්ඩින් බොක්ස් එකයි මෙන්න මේ අර රවුන්ඩ් එයාට දාන්න පුළුවන් එකක් වාඩි වෙලා දැන් ඉන්න නිසා මට හිතුණා එකෙන් සෙල්ලම් කරයි කියලා. බිල්ඩින් බොක්ස් වගේ දේවල් ගන්නකොට ගොඩක් ලොකු ඒවා ගන්න. මොකද එයා කටේ දානවනේ මේ වයසේදී.
ඒක නිසා ඉතින් ළඟ ඉඳගෙන මේ වගේ දෙයක් දැම්මේ ධම්ම පුරුදු කරොත් ටිකක් ඒගොල්ලන්ගේ අර එක තැනකින් ඉඳන් වැඩක් කිරීමේ හැකියාව වැඩි කරගන්න අපට පුළුවන්. ලේඩිස් එකේ තියෙන වටිනම තැනක් තමයි මේ ෆීඩින් රූම් එක. එතන පැම්පර්ස් එකක් මාරු කරගන්න පුළුවන්. ඔයාලට පැම්පර්ස් අමතක වෙලා ගිහින් තිබ්බොත් එතනදී පැම්පර්ස් එකක් අරන් අඳ ගන්න පුළුවන් බබාට. ෆීඩින් චෙයා එකක් තියෙනවා. ඉඳගෙන කන බබෙක්ට එහෙම මේ ඒකේ ඉඳවලා කවන්න පුළුවන්. වතුර තියෙනවා. එතන හොදන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා ඒ තැන. මම ගොඩක් වෙලාවට මේ පැත්තට ගියොත් මොනහරි බඩුවකුත් අරගෙන බබාට ෆීඩ් කරගෙන එනවා එතනින්. ඕනේ බඩු ටික අරගෙන අපි පොඩ්ඩක් මොනහරි කාලා යන්න කැෆටේරියා එකට ආවා. දැන් ඉතින් ඉවරයි වැඩ ටික. මෙතනින් මොනහරි කාලා එනවා. දැන් ඉතින් කෝලම් කරනවා ගොඩාක්. දවසින් දවස එක එක දේවල් අලුත් දේවල් පුරුදු වෙලා එක එක කෝලම් කරනවා. ඔන්න ඉතින් අපි ගිහිල්ලා ආවා. පුතේ ෂේ බයි. දැන් ඔක්කොටම බයි කියන්න මයි පුතා. good boy. සාදුත් කියනවා. එහෙම තමයි සාදු කියන්නේ. දැන් හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.